සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සැමට. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට මේ මොහොතේ අන්තර්ජාතික තරඟ නැති වුණත් අපේ ප්‍රධානම ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම ලොව ප්‍රමුඛම T20 ලීගයක් වන IL T20 ලීගයට සහභාගී වී තිබෙනවා. මීට අදාළව තවත් තරඟයක් ඊයේ දිනේදී MI Emirates සහ ගල්ෆ් ජයන්ට් යන කණ්ඩායම් අතර පැවැත්වුණා. ගල්ෆ් කණ්ඩායම් වෙනුවෙන් ලාංකීය නියෝජනය වුණේ පැතුම් නිස්සංක සහ නුවන් තුෂාරයි. කාසියේ වාසිය දිනු ගල්ෆ් කණ්ඩායම තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට ජොනි බැරිස්ටෝ, නිකලස් පූරන්, කිරන් පෝලාඩ්, රෂීඩ් ඛාන්, රොමාරියෝ ෂෙපර්ඩ් වැනි ප්‍රබල T20 පිතිකරුවන් ලයිස්තුවක්ම MI Emirates කණ්ඩායම සතුව හිටියා. නමුත් සුපිරි පන්දු යැවීමක නිරත නුවන් තුෂාර ඔවුන්ගේ ආරම්භක පිතිකරු යුගලව ඉතා අඩු ලකුණු සංඛ්‍යාවන්ට දබා ගැනීමට සමත් වුණා. මෙහි කැපී පෙන්නම දේ වුණේ පන්දුව යොමු කිරීමත් උඩ පන්දුව රැක ගැනීමත් යන දෙකම කරේ නුවන් විසින්ම වීම. කෙසේ නමුත් පන්දුවර 20 අවසානයේ කඩලු 6ක් දැවි ලකුණු 163ක් රැස් කිරීමට MI Emirates කණ්ඩායම සමත් වුණා. ඔවුන්ගේ වැඩිම ලකුණුලාභියා වුණේ නායක කිරන් පෝලාඩ්. ඔහු පන්දු 33කින් ලකුණු 50ක් ලබා ගත්තේ 6 පාර 4ක්ද සමගින්. පිළිතුරු ඉනිම හබා යාමට ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ රහමදුල්ලා ගුර්බාස් සහ තම මංගල තරගයේ ක්‍රීඩා කරන පැතුම් නිස්සංකයි. ගුර්බාස් ලකුණු 6කට දැවී ගියා. ඒ වගේම එරස්මස් එක් ලකුණකට දැවී ගියා. කෙසේ නමුත් නුපුරුදු බිමක තම සුපුරුදු දස්කම් දක්වමින් සුපිරි පිතිකරණයක නිරත වීමට පැතුම් නිස්සංක සමත් වුණේ රෂීඩ් ඛාන්, ක්‍රිස් වෝක්ස් වැනි ප්‍රබල පන්දු යවන්නන්ට පන්දු යැවීම පවා එපා කරවමින් පැතුම්ට අනික සහයක් ලබා දුන් අස්මතුල්ලා ඔමර් සායි පන්දු 16කින් ලකුණු 39ක් ලබා ගත්තේ 6 පාර 4යි එක් 4 පාරක්ද සමගින්. මොවුන් දෙදෙනා ලබා දුන් පීඩනය ඔවුන්ට දරාගත නොහැකි වුණා. සුපිරි පිතිකරණයක නිරත වූ පැතුම් නිස්සංක 6 පාර 4යි 4 පාර 6ක්ද සමගින් පන්දු 42ක් තුල වේගවත් ලකුණු 81ක් රැස් කිරීමට සමත් වුණේ තම කණ්ඩායම ජයග්‍රහණයේ පාමුලට කැඳවාගෙන යමින්. පැතුම්ගේ සුපිරි පිතිකරණය සමග ගල්ෆ් කණ්ඩායම පන්දු වාර 14යි පන්දු 4කින් ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩලු 4ක් පමණක් දැවී තරගයේ වීරයා ලෙස පිදුම් ලැබුවේ පැතුම් නිස්සංකයි. මෙහිදී අදහස් දක්වමින් ප්‍රතිවාදී නායක පොලාඩ් කියා සිටියේ මෙවන් දෙයක්. ඊටා හොඳ තරගයක්. අපේ පන්දු යවන්නන් හොඳට කළේ නෑ. පැතුම් නිස්සංක ඊටා හොඳින් පන්දුවට පහර දුන්නා. ඔහුගේ ඉනිම අපිට අවාසියක් වුණා. ඔහු ඊටමත් දක්ෂ පිතිකරුවෙක්. මෙවන් අදහසක් තමයි ඔහු දක්වා සිටියේ. කෙසේ නමුත් මේ තරගාවලියේ නිමාවත් සමග IPL කණ්ඩායම් පැතුම්ව ගන්න පොරකන එක නම් අනිවාර්ය දෙයක්. ඔබ මොකද මේ දේවල් ගැන හිතන්නේ? පැතුම්ට ගැලපෙනම IPL කණ්ඩායම කුමක්ද? ඔබේ ක්‍රීඩාශීලී අදහසුත් පාලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් දැනට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.